නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තත්ත කතම කල්යාණ මිත්තතා යේතේ කුංගලා සද්ධා සම්පන්නා සීල සම්පන්නා සුත සම්පන්නා ත්‍යාග සම්පන්නා පඤ්ඤා සම්පන්නා යා තේසං පුග්ගලානං ආසේවනා නිසේවනා සංසේවනා භජනා සම්භජනා සම්භක්ති සංසම්පවංකතා අයං උච්චති කල්යාණ මිත්තතාති. ශ්‍රද්ධාවන්ත පින්තුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සෞදසා භවනේදී දේශනා කළ අභිධර්ම දේශනාවට අයිති ධම්මසංගණී ප්‍රකරණයේ නික්ෂේප කාණ්ඩයේ එන සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. සත්ත කතමා කල්යාණ මිත්තතා. කල්යාණ මිත්තතාව නම් කවරේද? යේතේ පුද්ගලා සද්ධා සම්පන්නා යම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම්, සීල සම්පන්නා සීල සම්පන්න නම්, සුත සම්පන්නා බහුශ්‍රුත සම්පන්න නම්, ත්‍යාග සම්පන්නා ත්‍යාගවන්ත නම්, පඤ්ඤා සම්පන්නා භාවනා ප්‍රඥාවෙන් සමන්විත නම්, යා තේසං පුද්ගලානං ආසේවන එවැනි උතුමන් ඇසුරු කිරීම, නිසේවන නිතර ආශ්‍රය කිරීම, සංසේවන ගෞරවයෙන් ආශ්‍රය කිරීම, භජන භජනය කිරීම, සම්භජන ගෞරවයෙන් භජනය කිරීම, භක්ති භක්තිමත් වීම, සම්භක්ති ගෞරව සම්ප්‍රයුක්තව භක්තිමත් වීම, තං සම්පවංකතා එවැනි කල්යාණ මිත්‍රයන්ද නැමීගත් පැවැත්මෙන් වාසය කිරීම වෙයිනම් අයං උච්චති කල්යාණ මිත්‍රතා. මේකයි කල්යාණ මිත්‍රතාව. කල්යාණ මිත්‍ර කියන මේ වචනේ තේරුම් කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දේශනා පාඨයෙන් පැහැදිලි වෙන්නේ කෙනෙකුගේ සංකානේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය මේවා විද්‍යමානව ඇතනම් ඒ තමයි සැබෑ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන්නේ. ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමයි මෙතන කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතොත් මේ ලෝකයේ සියලුම සම්පත්තිය වලට වඩා අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි කියන එක බුද්ධ වචනයෙම සඳහන් වෙනවා. නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා අකුසල ධම්මා නූපජ්ජಂತಿ උප්පන්නාවා අකුසල ධම්මා පරිහායಂತಿ අනුප්පන්නාවා කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාවා කුසල ධම්මා අභිවර්ධಂತಿ අපේ ධම්මිච්ඡවේ කල්යාණ මිත්තතා. කල්යාණ මිත්තස්ස වික්ඛවේ අනුප්පන්නා චේව අකුසල ධම්මා නූපජ්ජಂತಿ උප්පන්නා ච අකුසල ධම්මා පරිහායಂತಿ අනුප්පන්නා චේව කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නා ච කුසල ධම්මා අභිවර්ධಂತಿ කියන මේ බුද්ධ වචනෙන් මේක පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මහණෙනි, මේ ලෝකයෙහි කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ තරම් නූපං අකුසල් නූපදීම පිණිසත්, උපන්න අකුසල් ප්‍රහාණය වීම පිණිසත්, නූපන්න කුසල් උපදවාලීම පිණිසත්, උපන්න කුසල් වැඩි දියුණු වීම පිණිසත් හේතු වෙන වෙනත් දෙයක් මගේ බුදු ඇතෙන් සර්වඥතා ඥාණයෙන් දකින්න නැත කියන එකයි මේ ගාථා පාඨයේ තේරුම. එනිසා මේ ලෝක දාපියේ නූපං අකුසල් නූපදවන්න කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ පිහිට වෙනවා. උපන්න කුසල් ප්‍රහාණය කරන්න කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ හේතු වෙනවා. නූපං කුසල් උපදවන්න කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ හේතු වෙනවා. උපන්න කුසල් වැඩි දියුණුකට මඟඵල නිවන දක්වා දියුණු වීමට කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයෙන් හේතු වෙනවා. එනිසා තමයි ඈත අතීතයේ ප්‍රථම මහා බෝසතාණන් වහන්සේද කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යය ප්‍රාර්ථනා කරගෙන පෙරම් පුරාගෙන ආවේ. පින්තුනි, පින්වත් සෑම දෙනාම දන්නෝ අකීර්ති බෝධිසත්වයන් වහන්සේ කළ උදාාර ප්‍රාර්ථනාව.
අකීති බෝධිසත්වයන් වහන්සේ විශාල ධන සම්භාරයක් දන් දීලා වනගතව ධ්‍යාන අභිඥා ඉපදෙව්වා. අන්තිමේදී කරකොල දානයක් පූජා කරලා එදා සක්දෙව් රජුරුවන්ගෙන් වරම් ලබා ගන්න සමත් වුණා. සක්දෙව් රජුරුව වරම් දෙන වෙලාවේ උන්වහන්සේ ප්‍රාර්ථනා කීපයක් ඉදිරිපත් කළා. එකක් තමයි ධීරං පස්සේ සුනී ධීරං ධීරේන සංවසේ ධීරේන අල්ලාප සල්ලාපං සංකරේ සංචරෝචයේ කියන මේ ගාථාව. සිල්වත් ගුණවත් ඥානවත් ධීර වීර කල්යාණ මිත්‍රයෙක් ගැන අහන්න ලැබේවා, දකින්න ලැබේවා, ආශ්‍රය කරන්න ලැබේවා, කතා කරන්න ලැබේවා. එවැනි කල්යාණ මිත්‍රයන්ගේ වචනේ මට පිළිගන්න නුවණ ලැබේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. ඒ මක්නිසාද නයන් නයිති මේදාවි අදුරායන් නයොන්ජති සුනයෝ සේයසෝ හෝති සම්මා උත්තෝ නකුපති විනයංසෝ පජානාති සාදුකේන සමාගමෝ. කල්යාණ මිත්‍රයන් වහන්සේ සුමග ගමන් කරනවා, අතුරු කරන්න සුමගතම යොමු කරනවා. එවැගේම අයහපත් දුෂ්ප්‍රතිපත්ති දුරින්ම දුරලනවා, යහපත් ප්‍රතිපදාවන් අනුගමනය කරනවා. ආවාදයක් අනුශාසනයක් දුන්න තැන බොහෝම ගෞරවයෙන් දොහොත් මුදුනින් පිළිගන්නවා. එතුමා ධර්මියක් විනයක් මැනවින් දන්නවා. එවැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම මගේ නිවන් ගමනට මහෝපකාරී වෙනවා කියන එක මේ ගාථාවෙන් ඉදිරිපත් කළා. එවැගේම ඈත අතීතයේ පටන් කල්යාණ මිත්‍ර සම්පත්තියේ තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා තියෙනවා. පියෝචේ ගරු භාවනියෝ වත්තාචේ වචනක්කමෝ ගම්භීරංච කතං කත්තා නොචත්තානේ නියෝජයේ කියන ගාථාව. කල්යාණ මිත්‍රයන් වහන්සේ නම් පියෝ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් ප්‍රියමනාපයි. දුටුවන්ත හිත පාදවන ප්‍රියමනාපත්වයක් ඒ සීලවන්තයා කෙරේ කල්යාණ මිත්‍රයා කෙරේ තියෙනවා. මේක කල්යාණ මිත්‍ර ගුණයක්. එවැගේම ගරු ඒ සීලවන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේගේ සීලය නිසා, සමාධිය නිසා, ප්‍රඥාව නිසා, ගුණය නිසා, නුවණ නිසා, ප්‍රතිපදාව නිසා බොහෝම ගරු කටයුතුයි, ගෞරවණීයයි. ඒක කල්යාණ මිත්‍ර ගුණයක්. එවැගේම වත්තාචේ භාවනීය වත්තාචේ කියන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තමන් ලබා ගන්නා ලද ධර්මය අනිත්‍යයට කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් කියා දෙනවා. ආවාද අනුශාසනා කරනවා. වචනක්කම සමහර විට සමහර අකීකරු දුර්දාන්ත ශිෂ්‍යයෝ හොයවත් ශ්‍රාවකයෝ පතණිව කතා කරන්න පුළුවන්. එවාගෙම නිග්‍රහ කරන්න පුළුවන්, ගර්ජන කරන්න පුළුවන්, තර්ජන කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මහා මෙරමින් ඉවසනවා නියම කල්යාණ මිත්‍රයන් වහන්සේ. එවාගෙම ගම්භීරංච කතං කත්තා කල්යාණ මිත්‍රයන් වහන්සේ නිතරම ගැඹුරු ධර්මයේ කියලා දෙනවා. නාම රූප ගැන, ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද චතුරාර්ය සත්‍ය මේවා ගැන කියලා දෙනවා. ඒවා කියලා දෙමින් නුවණ දිනු වෙන්න උපකාරී වෙනවා. මේක කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ගුණයක්. එවාගෙම අස්ථානේ නොයදුවා නොචත්තානේ නියෝජේ කියන්නේ කවදාකවත් වරදකට යොමු කරන්නේ නැහැ. ඊටාම ස්වල්ප මාත්‍රෝද වරදක් දුටුවා නම් කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් කියා දීලා ඒ වරදෙන් ගොඩ ගන්න උන්වහන්සේ සමර්ථ වෙනවා. මේ තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණ. පින්තුනි, එක්තරා දිනක් සරුවක්ඥන් වහන්සේ ජේතවනාරාමේ සෙනසුන් බලමින් වඩිනකොට අවුරුදු 120ක් වයස ඇති බොහොම වයෝවෘද්ධ බ්‍රාහ්මණ උපාසකතුමෙක් හිටියා. සමීපයට වැඩම කළ ඇසුවා මේ උපාසකතුමා මොකද මේ කරන්නේ? ස්වාමීනි, මට කාත් කවුරුත් නැහැ. මම ඉතින් මේ ආරාමේ නැවතිලා ස්වාමීන් වහන්සේලාගෙන් ඉතුරු වෙන දෙයක් අනුභව කරලා මේ සේනාසනයේ තනකොළ ඉවත් කරමින්, කැලිකසන ඉවත් කරමින්, වතාවත් කරමින් පින් පුරා ගන්නවා. භාග්‍යතුන් වහන්සේ ආසාවදාලා උපාසකතුමාට මහාන වෙන්න ආසා නැද්ද? අනේ ස්වාමීනි, මං හරියම කැමැති මහාන වෙන්න. මාව මහාන කරන්න කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් කැමති නෑ, මං වයස්ගත නිසායි කිව්වා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේදී සංඝ පිරිසමතා වදාලා මහණෙනි, මේ ස්ථානයේ ඉන්නා නේද වයස්ගත උපාසක මහත්මිය ක්‍රාද කියලා. ඒ උපාසක මහත්මියගෙන් කාට හරි ස්වල්ප උපකාරයක් ලැබිලා තියෙනවද? ඒ වෙලාවේදී සීලම සංඝයා වහන්සේලා නිශ්ශබ්දයි.
ධම්සෙනෙහි සරියුත් මහ රහතන් වහන්සේ ආසනෙන් නැගිට්ටා. තනිපොඩ සිවුර එකස් කොට පෙරවාගෙන භාග්‍යතුන් වහන්සේට වැඳගෙන කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට නම් මතක තියෙනවා මේ උපාසකතුමාගෙන් මට උපකාරයක් ලැබිලා තියෙනවා. ඒ මොනවද සාරිපුත්‍රය? ස්වාමීනි මං කවදාත් පින්දපාත වඩින්නේ සෙනසුනේ වැඩ කටයුතු සොයලා බලලා සියල්ලන්ට පමා වෙලයි මම ඉක්මනින්ම පින්දපාත ලබා ගන්න වේගෙන් යන්නක් තියෙනවා. එහෙම යන වෙලාවක ස්වාමීනි මේ උපාසකතුමා පාරයිනේ මට වැඳගෙන කිව්වා ස්වාමීන් වහන්සේ දවල් වෙලා නේද අන්න අර පේන ගෙදරට වඩින්න. ඒ ගෙදර අද දානේ පිරිනමනවා කිව්වා. ඇත්තටම ස්වාමීනි මම මේ ගෙදරට වැඩියා මට දානේ නොපමාව ලැබුණ වේලා ඉක්ුත් වෙන්නේ ඉතින් මට දානේ වළඳන්න පුළුවන් වුණා. ස්වාමීනි මෙතුමාගේ මඟ පෙන්වීම මට දානේ ලබා ගන්න උපකාර වීම මෙතුමා කළ ඉසාල උපකාරයක් කියලා මම සැලකනවා. එසේනම් සාරිපුත්‍රයේ මේ උපාසකතුමා මහාන වෙන්න කැමති පැවිදි කළොත් හොඳ නේද? සාදු සාදු ස්වාමීනි මම බාර ගන්නවා. සරියුත් මහ රහතන් වහන්සේ මේ උපාසකතුමා පිළිඅරගෙන තමන්ගේ කුටියට කරගෙන ගිහිල්ලා සත්‍යපංචේ කර්මස්ථානයේදී එසේගේ සුද බාල කසදීරින් කහවතුලින් නාවල ගිහිගඳ යවල තමන් වහන්සේගේම සිවුරු අන්දවල පෙරවලා භාවනා කමතහන් දීලා පැවිදි කෙරෙව්වා උපසම්පදක් කෙරෙව්වා. එවාගෙම තමන් වහන්සේම පින්දපාතේ ගෙනත් දෙනවා දහතිපන් ගෙනත් දෙනවා උදුපැන් සිසිල්පැන් සලසා දෙනවා ඔක්කොම උපාධ්‍යාය කෙනෙකුට වාගේ සැලකුවා. එසේ සැලකමින් නොපමාව භාවනා කරන්න යොමු කළා. ඊතා කුඩා වූවත් වරද පෙන්වමින් වරදට අනුශාසනා කරමින් වරදක් නොවන හැටියට ඒ උන්වහන්සේ හොඳින් ආවාද දුන්නා. මේ විදිහට වැඩි දවසක් ගියේ නෑ. මේ රාද ස්වාමීන් වහන්සේ මෙච්චර ශ්‍රේෂ්ඨ දෙවෙනි බුදු කෙනෙක් කෙනි උතුමන් වහන්සේගේ උපස්ථාන ලැබමින් අප්‍රමාදව සීලේ රකිමින් භාවනා වඩලා සෞඛ්‍යලෙස්නතා මහා රහත් භාවයටපත් වුණා. ආචාර්යයි නේද කල්යාණ මිත්‍රයාගේ ගුණ. පසුව සංඝ සභාවේ සාකච්ඡාවක් ඇති වුණා. මේ සාරිපුත්‍ර ඊශ්වරයන් වහන්සේ පුදුමයි නේද? පින්නපාතේ ලැබෙන අතදික් කළ ගෙදරක් වෙන්නපු උපකාරයට මෙච්චර උපකාර කළා නේද කියලා කතාවක් ඇති වුණා සරියුත් මහ රහතන් වහන්සේගේ ගුණය ගැන. ඒ අනුව සරුවක්යන් වහන්සේ වදාලා මේ සාරිපුත්‍ර ඊශ්වරයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රෝ දුර්ලභයි. අද පමණක් නෙමෙයි මෙතුමා පෙර ಜಾති වලක් මිනිසෙකු නෙමෙයි ත්‍රිසංගත සිව්පාවයක් වෙලත් කළගුණ සැලකීමෙන් උපකාර සැලසූ කෙනෙක් කියන එක පහදා දෙමින් උන්වහන්සේගේ පූර්ව චරිතය දේශනා කරලා මෙන්න මේ ගාථාව ඉදිරිපත් කළා. නිදීනං පවත්තාරං යම් පස්සේ වජ්ජදාසෙනං නිග්ගය වාදින් නේදාවින් කාදිසම් පණ්ඩිතම් භජේ කාදිසම් භජමානස්ස සේයෝ තින පාපියෝ. යම් කල්යාණ මිත්‍රයෙක් පොළවේ සංගවිතන නිධානයක් පෙන්වන්න වගේ යහපත් ගුණ ධර්ම පෙන්වනවා නම් එවැගේම දක්ෂිනං වජ්‍ය දක්ෂිනං අනුන්ගේ වරද දකිනවා නම් වරද දැකලා ඒක සුදුසු විදිහට නිග්‍රහ කරලා ආවාද දීලා වරදින් මුදවා ගන්නවා නම් එවැගේම තැනට සුදුසු නුවණින් කටයුතු කරනවා නම් එවැනි කල්යාණ මිත්‍රයෙක් දකින්න ලැබුණා නම් ජීවිතාන්තය දක්වා එවැනි කල්යාණ මිත්‍ර ආශ්‍රය කළ යුතුයි. එවැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නාට මෙලවත් පරලොවත් දිනුවක් වේ අමා මහ නිවන සැලසෙනවා කෙනෙක් පහදා ධර්ම දේශනා කළා. මේක බොහෝ දිනාට ආදර්ශමත් දේශනාවක් වුණා. පින්නතුනි මේ කරුණ කෙටියෙන් ඉදිරිපත් කරන්න යෙදුනේ අද අපි මේ සිහිපත් කරමින් පින් අනුමෝදන් කරමින් নমස්කාරයෙන් බුදුබා පතමින් ආශිර්වාද පින්පෙත් පමුණවන්නේ කාටද? ලෝකේ මහා පොළොමින් කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර වූ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක් නිමිති කරගෙනයි. ඒ මාහිමියන් වහන්සේ අර මුලින් සඳහන් කළ පියෝචේ ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්මීරංච කතං කත්තා නොචත්තානේ නියෝජේකේන ගුණ සියල්ලෙම සමන්වාගතයි. උන්වහන්සේ සීලයෙන් සෑම දිනකට ප්‍රියයි මනාපයි, සමාධියෙන් ප්‍රියයි මනාපයි, ප්‍රඥාවෙන් ප්‍රියයි මනාපයි, ගුණයෙන් ප්‍රියයි මනාපයි, එවාගෙම නුවණින් ප්‍රියයි මනාපයි, දේශනාවෙන් ප්‍රියයි මනාපයි. නැවත දකින්න තරම් හැම දිනාගේම චිත්ත ප්‍රසාදේ මාහිමියන් වහන්සේ ලැබුණේ වශී භාවයක් නිසා නෙමෙයි, මන්ත්‍ර ශාස්ත්‍ර බලයක් නිසා නෙමෙයි, సంతානේ පුරුදු කරගෙන ආව ශ්‍රේෂ්ඨ සීලාදී ගුණ සම්ප්‍රත්‍ය නිසායි. එවැගේම උන්වහන්සේ දෙවියන් සහිත සෑම දෙනා විසින්ම සම්භාවනා කටයුතු උත්තමී
අදත් ලංකාවේ ඉන්න බොහෝම සිල්වත් ගුණවත් මහා සංඝරත්නයේ පවා කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිදාන මාහිමියන් වහන්සේ ගැන කියනකොට බොහොම ගෞරව කරනවා. ඒ ගෞරව කරන්න සුදුසු උත්තම ගුණයක් ඒ මාහිමියන් වහන්සේගේ సంతානයේ පැවතුණා. එවාගෙම නිතරම ශිෂ්‍යයන් වෙත ආදායක දායකාවන් වෙත කරුණාවෙන් මෛත්‍රියෙන් ආවාද අනුශාසනා කරන්න උන්වහන්සේ අප්‍රමාද වුණා. මේ විදිහේ උදාර වැඩපිළිවෙලක් පටන් ගන්න ඉස්සර ඉගෙන ගන්න වයසේදී පවා නිතර Taman දන්නා දේ අන්නයට කියා දීමට උන්වහන්සේ බොහොම ව්‍යක්තව කටයුතු කළ බව උන්වහන්සේ අසුරු කළ වැඩිහිටියෝ අපට කියලා තියෙනවා. ඒ විදිහට උන්වහන්සේගේ දේශනා විලාසයේ බොහෝම සරලයි මధుරයි මනෝහරයි. එනිසා හැමදෙනාම ඊට සවන් දෙන්නේ අර බලවත් ප්‍රසාදයෙන් යුතුවයි. ඒ විදිහට ආවාද අනුශාසනා කිරීම උන්වහන්සේගේ චාරිත්‍රයක්. දුටුතන වරදක් දැක්කා නම් වහා මේ වචනේ වරදයට නිග්‍රහ කළ උන්වහන්සේ ආවාද කරන්න සමර්ථයි. මේ රජතුමායි මේ ඇමතිතුමායි මේ නඩුකාරතුමායි කියලා කිසිම වෙනසක් නැහැ. ඕනෑම කෙනෙකුට හදිසියෙන් නමුත් ආවාද කරන්න උන්වහන්සේ පෙළඹෙනවා. සමහර විට උන්වහන්සේ විශාල සමිති සම්මේලනවලදී කරපු කතාවල් ගැන අපට අහන්න ලැබුණා. මේ අගමැතිතුමා ඉදිරියේ තේජවන්තව කතා කළ තින අගමැතිතුමාට එරෙහිව ඒ කියන්නේ වෙලාවේ මහා සංඝ පිරිසක් බෞද්ධ මේ සමිතියක් පවත්වන වෙලාවේ දුම්පානය කරමින් ඉන්නකොට ඒ දුම්පානය කිරීමේ වරද ගැන උන්වහන්සේ නොබියව කතා කළාම වහාම ඒ දුම්පානය නැවැත්තුවා කියනවා. ඒ තරමට උන්වහන්සේ අභිහිතව විශාරදව අන්නයට ආවාද කරන්න සමර්ථ වූ කල්යාණ මිත්‍රයෙක්. සමහර ටික දවසක් මට මතකයි සදහවත් ඒ කියන්නේ අග විනිසුරුතුමා ඇවිල්ලා ආරාධනා කරනවා මේ වස්වසන්නේ මේ අරිය ධර්ම ස්වාමීන් වහන්සේ ලබා ගන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේ අත දික් කළ කිව්වා මහත්වෝ හිතන්න අපි මේ කරන වැඩ මොනවද කියලා. මේ අපි වැඩ කරන්නේ මේ සමාජ සේවයට වඩා බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නයි. එනිසා මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තියට බාධා නොකරන්න කියලා ඍජුව කිව්වා. අනේ මහත්මයා බොහෝම නැමීගෙන ගෞරවයෙන් පිළිගත්තා. මේ තරමට උන්වහන්සේ හැම දිනකට ආවාද අනුශාසනා කරන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර උත්තමී. එවාගෙම සමහරට අනුන්ගේ නිന്ദා අපහාස වෙනවා, ගර්ජන තර්ජන වෙනවා. උන්වහන්සේ මහා මෙර වාගේ වසනවා. කවදාකවත් ඒවට පතහනිව විරුද්ධව කතා කළ හිත අපිරිසුදු කරගන්නේ නැහැ. ඒ හැම දෙයක්ම උන්වහන්සේ පිළිගන්නේ සතුටු මුහුණින්. සතුටු මුහුණින් පිළිගැනීම නිසා ඒ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර ගුණයක් බාටපත් වුණා. එවාගෙම ගැඹුරු ධර්මයන් දේශනා කරන්න උන්වහන්සේ බොහෝ අවස්ථාවල අපි දැකලා තියෙනවා. හැම දිනකටම මොනවාරි ගැඹුරු වචනයක් අරගෙන නොගැඹුරු කොට පැහැදිලි කරමින් ඒවා විවරණය කරන්න උන්වහන්සේට පුදුම හතල නුවණක් පැවතුණා. ඒකත් විශේෂ කල්යාණ මිත්‍ර ගුණයක්. අසුරු කරන්නා වූ ගිහි පැවිදි සීල දෙනාට සුගතියට නිවනට මඟ පෑදුවා නිසා කවදාකවත් මේ වැරද්දක් මෙන්න මේක කරපන් කියලා කවදාකවත් වැරද්දකට ඉඩ දීලා නැහැ. එනිසා හැමදාම උන්වහන්සේගේ වචන පෙළ හැම වෙලාවෙම අපේ මේ සෑම කටයුත්තක්ම එකට නිවන් දකින්න ලැබේවා කියන තරමට බොහොම සරලව නිවනට යොමු කරන වචන බවටයිපත් උනේ. මේ විදිහේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර ගුණ ඇති උත්තමයන් වහන්සේ නමක් උදෙසා තමයි මේ කළ ගුණ සැලකීමේ සීරසින් මේ මහා පින්කම් පෙළිය සිද්ධ කරනු ලබන්නේ. එදා මේ මාහිමියන් වහන්සේ අපවත් වෙන දවස් දෙකකට ඉස්සෙල්ලා කියලා තියෙනවා මට අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන්. මේ 100ක් ජීවත් වෙන්න මට ශක්තිය තියෙනවා. නමුත් මේ තව තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා මේ පාතකඩ නිලමේ මට කතා කරනවා ඉක්මනට එහෙ වඩින්න කියලා. ඒ නිසා මම තව දවස් දෙකකින් එතෙන් වඩිනවා කියලා කතා කරලා තියෙනවා. ආශ්චර්යයි නේද? එතකොට උන්වහන්සේගේ හිතේ හයියේ තිබුණ අවුරුදු 100ක් උනත් ජීවත් වෙන්නේ. උන්වහන්සේ කල්පනා කරලා තියෙන දැන් ඉතින් ලෙඩ ඇඳී ඉන්නවට වඩා හැමනම් මේ එතනින් වෙන් වෙලා යන එක සුදුසුයි නේද කියලා ශිෂ්‍ය පිරිසට ආවාද අනුශාසනා කළා තමයි අන්තිම නින්දටපත් වීවදාලේ. ඉතින් මේ විදිහේ ආදර්ශමත් වූ ගුණකරු කටයුතු ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගේ පුණ්‍යාත්මයේ ජීවිතයේ සිහිපත් කරලා ඒ මාහිමියන් වහන්සේ පතන්නා වූ ලෝතුරා බුද්ධත්වයේ ලබන්නේ අප කරන මේ දාන ශීල භාවනා සෑම කුසලයක්ම පාරමිතා වශයෙන් උපනිශ්‍රේ වේවා කියන අදිෂ්ඨානයේ අපේ සෑම දෙනාගේ මේ ප්‍රාප්ති දානමේ පින්කමේ පරමාර්ථය. අනික් කාණේ තමයි අපි සංසාරේ බොහොම පින් කරලා තියෙනවා. ඒ පින් කරලා තියෙන නිසා තමයි යටපේ මේ තරම් ශ්‍රේෂ්ඨ වූ
මේ ගුණ සම්පන්න වූ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණේ. එනිසා අපි අද මේ කරන කළ ගුණ සැලකීමේ උදාර කුසල බලයෙන් අපට නිවන් දකින තුරුම භවයක් පාසාම එවැනි ශ්‍රේෂ්ඨ වූ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු.